හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පහුගිය දවස් ටිකේ වැහපු ඇස්සත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට සිද්ධ වුණේ දරා ගන්න බැරි පාඩු. ඉතින් ඒක මොකටද කින්දමන්ද කියන්න නෑ. හැම දෙයකටම සිද්ධ වුණේ පාඩු. ඉතින් ලංකාවේ මිනිස්සු සෑහෙන මාන්සිලා ගොඩනගාගත්ත තමන්ගේ දේවල් තමන්ගේ ඇස් ඉදිරි පිට විනාශ වෙලා ගියා. ඉතින් මම කියලත් අමුතු ජීවියෙක් නෙවෙයිනේ. බඩ උනේත් ඒ දේම තමයි. ඉතින් මමත් පත්තේ අමු මිරිස් පැල ටිකක් හදලා තිබ්බා. ඒ අමු මිරිස් පැලවලත් මුල් කුණු වෙලා සමහරක් පැලවල කොළ කොඩ වෙලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් සුබාදාමෙත් එක්ක ගනුදෙනු කරද්දී ඔහොම තමයි. ඉතින් අපිට ලාභ පාඩු කියන දේ දරා ගන්න වෙනවා. එහෙමයි කියලා අපිට මේ අතාරින්නත් බෑනේ. තීර ටික හරි රැක ගන්න. මේ ටික උදුළු ගාලා පවර ටිකක් දාලා අහපව් තිබ්බ තත්ත්වෙටම ගන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම වැටුණු හැමෝටම අහපව් නැගිටින්න අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ගිහිල්ලා එන්න හැමෝටම තෙරුවන් සරණයි.